ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. අපි අද මේ විශේෂ වීඩියෝ එකෙන් අරන් එන්නේ ගෙදර තියෙන සාමාන්‍ය දර ලිපක්. එහෙමත් නැත්නම් පොල් කටු අඟුරු ලිපක් අපි මේ දර කෝටු ඉන්ධන පෙලට් ෆුවල් යොදාගෙන ආහාර පිසීම සඳහා කාර්යක්ෂමව භාවිතා කරගන්නේ කොහොමද කියන එක පෙන්වලා දෙන්න. අපි මුලින්ම මැටි ලිප අරගෙන බලමු. මේ සාමාන්‍ය දර ලිපටම අපි ඔයාලට හඳුන්වලා දෙන. එහෙමත් නැත්නම් ඔයාලා විසින්ම සකස් කරගන්න පුළුවන් ආවරණය. එහෙමත් නැත්නම් টොප් ලිඩ් එක භාවිතා කරලා ඔයාලට දර කෝටු ඉන්ධන මගින් කාර්යක්ෂමව ආහාර පිස ගන්න පුළුවන්. ඒකෙදි වැදගත් වෙන්නේ අපි ඔයාලට ලබා දෙන ආවරණය. එහෙම නැත්නම් টොප් ලිඩ් එක මැටි ලිප සමග හොඳින් සීල් වීමයි. ඒකට මෙන්න මේ වගේ මැටි ලිපේ උඩ පෘෂ්ඨය සමාන්තරව තියෙන්න ඕනේ. එතකොට තමයි අපි ලබා දෙන ආවරණය තිබ්බහම වාතය එළියට ගමන් කරන්නේ නැතුව ලිප තුලම රැඳිලා තියෙන්නේ. එහෙමත් නැතිව වෙළඳපොලේ තියෙන මේ වගේ දර ලිපක් ඔයාලා භාවිතා කරනවා නම් වඩාත් හොඳයි මෙන්න මේ වගේ තියෙන ආධාරක ග්‍රයින්ඩරයක් හරි වෙන යම් ආකාරයකින් හරි කඩා ඉවත් කරගෙන පැතලි කරගන්න එක. ඊගාවට පොල් කටු අඟුරු ලිප. ෆෑන් එකක් එක්ක තියෙන පොල් කටු අඟුරු ලිපක් මැටි වලින් හෝ වෙන යම් අමුද්‍රව්‍ය යොදාගෙන හදපු ලිපක් ඔයාලට තියෙන්න පුළුවන්. මෙන්න මේ තියෙන්නේ පොල් කටු අඟුරු ලිපේ টොප් ලිඩ් එක. මේ විදිහටම පොල් කටු අඟුරු ලිප යොදාගෙන දර කෝටු ඉන්ධන භාවිතයෙන් ආහාර පිස ගන්න විදිහ අපි කලින් වීඩියෝ එකක කරලා තියෙනවා. ඔයාලට ඒ වීඩියෝ එක අපේ ගැලරි එකෙන් බලා ගන්න පුළුවන්. නමුත් සාමාන්‍ය පොල් කටු අඟුරු ලිපට වඩා කාර්යක්ෂමව දර කෝටු ඉන්ධන වලින් මෙම ලිපම යොදාගෙන අපි ලබා දෙන টොප් ලිඩ් එක හෝ ඔයාලම සකස් කරගත්තු টොප් ලිඩ් එක යොදාගෙන ඉතා කාර්යක්ෂමව ආහාර පිස ගන්න ඔයාලට පුළුවන්. ඕනෑම ෆෑන් එකක් සහිත පොල් කටු අඟුරු ලිපකට අපි ලබා දෙන ආවරණය තියාගෙන ඔයාලට දර කෝටු ඉන්ධන භාවිතා කරලා ආහාර පිස ගන්න පුළුවන්.